තෙරුවන් සරණයි ආයුබෝවන් ලක්වාසී ලෝකවාසී හිතාදර මගේ වැඩසටහන් නරඹන අසන සියලුම හිතාදර ඔබ සියලුම දෙනාටම ආයුබෝවන්. ඉතින් මේ විශේෂ වීඩියෝ එක අද දිනේදී මා විසින් ඔබ වෙතට ගෙන එන්නේ විශේෂ පණිවිඩයක් මතක් කිරීම සඳහා. අපේ හිතාදර සහෘද මදුජිත් සාගර අපේ හිතාදර කතිකාචාර්යතුමාගේ මදුජිත් මල්ලිගේ YouTube නාලිකාව හරහාත් ඒ වගේම Facebook සමාජ ජාලාව හරහාත් මම දැන් බොහෝ කාලයක පටන් නොයෙකුත් ආකාරයට උතුම් වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රය සම්බන්ධව විශේෂයෙන්ම පෙරදිග දැනුම් පද්ධතීන් ඇසුරින් නොයෙකුත් මාතෘකා තුලින් නොයෙකුත් සදීවි ශාස්ත්‍රීය සංවාද සහ නොයෙකුත් වැඩසටහන් වලට මම සම්බන්ධ වෙලා ඔබ සියලුම දෙනාගේම බොහෝ ප්‍රශංසාවන් අගය කිරීම වටිනාකම් වලට මම පත් වෙලා ලක් වෙලා තිබෙනවා. ඒ සියලුම දෙනාටම ස්තුතිවන්ත වන අතරේ විශේෂයෙන්ම මගේ ආචාර්ය ගුරු දේවෝත්තම ජයසේන රණසිංහ ගුරු පියාණන්ගේ විශේෂ අදහසක් අනුව එතුමාගේ විශේෂ යෝජනාවක් හැමදාමත් මට හදවතින් ආශිර්වාදාත්මකව කටයුතු කරන මගේ දයාබර ගුරු පියාණන්ගේ මඟ පෙන්වීම යටතේ එතුමා විසින් විශේෂයෙන්ම කිව්වා ඔයාගේ නමින් YouTube channel එකක් කරන්න පුතා කියලා. ඉතින් ඒ අදහසත් එතුමාගේ හැමදාමත් මම පාද නමස්කාර පූර්වකව කටයුතු කරන මගේ ආචාර්යතුමාගේ විශේෂ ආශිර්වාදාත්මක මඟ පෙන්වීමත් ඒ වගේම උතුම් වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රය මගේ ගුරු ඇසුරෙහි ලබන මගේ හිතාදර මා සමග මිත්‍රශීලී විතාමත් ආදරෙන් කටයුතු කරන මගේ හිතාදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විශේෂ ඉල්ලීම් තිබුණා මේ වගේ YouTube නාලිකාවක් මගේ නමින් ආරම්භ කරලා විශේෂයෙන් ඉතාමත්ම හරවත් ශාස්ත්‍රීය සංවාද සමාජයට ගෙන එන්නට කියලා ඒ සියලුම දෙනාගෙන් මගේ හිතාදර සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීම් රාශියක් තිබුණා. ඉතින් ඒ මගේ ගුරුතුමාගේ මඟ පෙන්වීමත් මගේ හිතාදරේ සියලු දෙනාගේම ඉල්ලීම් සලකලා ඒ සියලුම කරුණු අනුව විමාන ගමගේ කියන මගේ නමින් වටිනා ශාස්ත්‍රීය සංවාද ගෙනීමට මගේ නමින් YouTube නාලිකාවක් ආරම්භ කරනවා. ඉතින් 2026 ජූනි මාසේ 6 වෙනි මාසේ 24 වෙනි බදාදා දිනේදී අද මෙම වීඩියෝ හරහා YouTube නාලිකාවේ විමාන ගමගේ YouTube නාලිකාවේ පළවෙනි වීඩියෝ පටය මේ විදිහට සමාජයට මුදා හරිනවා. ඒ වගේම ඉදිරියේදී විශේෂයෙන්ම උතුම් වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රදාන කරගත්ත පෙරදිග දැනුම් පද්ධති ගැන නොයෙකුත් ශාස්ත්‍රීය සංවාද විශේෂ හරවත් වැඩසටහන් ඔබ වෙනුවෙන් ගෙන එන්නට මම හදවතින්ම බලාපොරොත්තු වෙනවා. මෙතෙක් කාලයක් මම කරපු වැඩසටහන් වලදී බොහෝ දෙනෙක්ගේ විශේෂ ප්‍රශංසා ලැබුණා, අගය කිරීම ලැබුණා, බොහෝ ආදරය මට ලැබුණා. ඒ වගේම තමයි ඇත්තටම මට විවේචන ඉතාමත්ම නොලැබුණු තරම්. ඉතින් විවේචන අදහස් යෝජනා චෝදනා සියල්ල ඉදිරිපත් කරන්නේ සියලුම දේටම බොහෝම මිත්‍රශීලීව අපි ඕගොල්ලන්ට පිළිතුරු දක්වනවා. ඒ වගේම තමයි මේ දක්වා මාත් සමග සිටිය සියලු දෙනාටම ස්තුති කරන්නත් මම මේ වීඩියෝ එක මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තමයි මෙතෙක් මම කරපු වැඩසටහන් අපේ හිතාදර මදුජිත් මල්ලිගේ නාලිකාව තුල ඒ වැඩසටහන් පෙළත් මේ නාලිකාව ආරම්භ කළාට පසුවත් ඔබ වෙනුවෙන් මම එම වැඩසටහන් වලටත් සම්බන්ධ වෙනවා. මොකද මදුජිත් මල්ලිත් ඒ වගේම ඒ සියලු හිතාද විශේෂයෙන්ම අපේ මදුජිත් මල්ලිව මම මතක් කරන්න ඕනේ YouTube නාලිකාවකින් ඕගොල්ලෝ මාව හඳුරගත්තේ එතුමාගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා. ඒ වගේම Facebook හරහා විශේෂ ප්‍රතිචාර තිබිලා මට ලොකු දිරිගැන්වීම් ලැබුණා. ඉතින් ඒ සියලු දෙනාටම ස්තුතියි. මේ විමාන ගමගේ YouTube නාලිකාවේ වැඩසටහන් ඉදිරියට කරගෙන යනවා වගේම ඕගොල්ලෝ සුපුරුදු පරිදි මාව මුණ ගැහුණු හමු වුණු මගේ ප්‍රේක්ෂක පිරිසට එම මදුජිත් සාගර YouTube channel එක හරහා සුපුරුදු පරිදි එම වැඩසටහන් වලත් මම ඉදිරිපත් වෙනවා කියලා මම ඔයගලන්ට බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින්
අද දිනේදී එනම් 2026 ජූනි මාසේ 24 වෙනිදා පළවෙනි වීඩියෝ එක මේ විදියට හැඳින්වීමක් කරලා මම ආරම්භ කරන මෙම නාලිකාව ඉදිරියේදී බොහෝම වටිනා දැනුම අවදි කරන, දැනුම දියුණු කරන, ප්‍රඥාව අවදි කරන සාරවත්, හරවත් බොහෝම ප්‍රඥාවන්තයින්ට, උගතුන්ට, දැනුම ගවේෂණය කරන්නන්ට, දැනුම සොයන්නන්ට විශේෂ හොඳ අවකාශයක් ලැබෙන ආකාරයට මම YouTube නාලිකාව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ උතුම් ශාස්ත්‍රයට හානිකර අයුරින් සමාජය තුළ ගොඩනැගිලා තියෙන නොයෙකුත් ආගමික මතවාද, සංස්කෘතික මතවාද, සමාජ මතවාද, විවේචන වල යථාර්ථයේ මගේ දැනුම් ප්‍රමාණය අනුව, මගේ කියවීම, මගේ පරිචය අනුව සමාජ ඉදිරියේ පැහැදිලි කිරීමටත් මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දේවල් ඊ타ත්ම මිත්‍රශීලීව ඔබ හා බෙදා ගනිමින් වැඩසටහන් මාලාවන් තුنين මම ඉදිරියේදී ඔයගොල්ලෝ හමු වෙන්නට මම අදහස් කර සිටිනවා. ඉතින් අද දිනේදී මේ හැඳින්වීමේ වීඩියෝ එක තමයි මේ විදිහට ඔයගොල්ලෝ සියලු දෙනාටම ගෙනාවේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ පෙර YouTube සංවාදවලදී වගේම, මගේ Facebook සජීවී සංවාදවලදී වගේම මා වටා එකතු වෙච්ච මගේ හිතාදර සහෘද සියලුම දෙනාම තවත් අලුත් පිරිස්ද සමග මේ වැඩසටහන් නැරඹීමට, මේ ශාස්ත්‍රීය සංවාද හරහා දැනුම බෙදා ගැනීමට, දැනුම දියුණු කර ගැනීමට, ප්‍රඥාව දියුණු කර ගැනීමට සියලු දෙනාම මා සමග එකතු වෙයි කියලා මම හදවතින්ම බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන් සියලුම දෙනාට.